බුවන් යාළුවනේ ඔන්ලයින් මනියන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ ඔන්ලයින් කැසිනෝ and betting site එකක් වන state.com site එක ගැන. මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ account එකක් සෑදීම සහ account එකට deposit withdrawal කරන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අපි අද වීඩියෝ එකට යමු. මුලින්ම යාළුවනේ අද වීඩියෝ එකට යන්න කලින් මතක් කර සිටිනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඇත්තටම යාළුවනේ state.com site එක කියන්නේ මොකද්ද? state.com site එක කියන්නේ international online betting and casino platform එකක්. මෙම site එක තුළ ලෝකයේ විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා මුදල් උපයනවා. ඒ වගේම world wide usersලා ලක්ෂ ගණනක් use කරන popular website එකක් කියලා අපිට මෙම site එක හඳුන්වන්න පුළුවන්. මෙම site එක තුළ තියෙන විශේෂත්වය වන්නේ අපිට මෙම site එක තුළ අඩුම රුපියල් 3 සිට bet කරන්න පුළුවන්. ඒ කියන්නේ sport betting, live casino, casino සියලුම games රුපියල් 3 සිට bet කරන්න පුළුවන්. මෙම site එක අනෙක් site වලට වඩා ඒ කියන්නේ අපිට විශාල බෝනස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ ලබා ගන්න පුළුවන් බෝනස් අපිට කෙලින්ම main account එකටම දාගන්න පුළුවන්. ඒ හම්බ වෙන බෝනස්. ඊට පස්සේ අපිට ඒ බෝනස් එකෙන්ම ඔය live games ඊට පස්සේ sport betting bet කරලා අපිට අපේ balance එක up කරගෙන අපිට එය withdrawal කරගන්නත් පුළුවන්. මෙය withdrawal deposit කිරීමේදී අඩුම ඒ කියන්නේ අපිට උපරිම විනාඩි 15ක් 10ක් ඇතුළත වගේ deposit withdrawal කරගන්න පුළුවන්. මොකද අපිට Binance හරහා තමයි මෙයට deposit withdrawal කරන්න තියෙන්නේ. ඒක නිසා කිසිදු බයක් සැකක් නැතුව deposit withdrawal අපිට මෙම site එක තුලින් ලබා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි බලමු මෙම site එක තුල account එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම යාළුවනේ පල්ලෙහා තියෙන description එකේ දාලා තියෙන link එක click කරලා ඔයාලා site එකට log වෙන්න. හරි යාළුවනේ. site එකට log වුණාට පස්සේ මෙතන මේ register now කියන button එක click කරන්න. මෙතන යාළුවනේ මෙතන language එක English කියන එක දීලා මෙතන confirm කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන email එකයි username එකයි strong password එකයි ඔයාගේ birthday එකයි ඒ ටික සඳහන් කරලා මෙතන මේ පල්ලෙහා තියෙන phone number කියන එක ටික් එක දාගන්න. ටික් එක දාලා යාළුවනේ මෙතන මේ country code කියලා තියෙන්නේ. country code කියන තැනට ධන 94 දීලා phone number එක ගහලා මෙතන referral code එක කියන තැනට නම් ටික් එක දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ යාළුවනේ පල්ලෙහා තියෙන continue button එක click කරන්න. යාළුවනේ මම දැන් මෙතන account එකක් හදන්න යන්නේ නැහැ. මම කරන්නේ මෙතන මෙම site එකේ මේ login කියන එකට දෙන්න. මොකද මම කලින් account එකක් හදලා තියෙන්නේ. ඒක නිසා මම මේ account එකේ මේ site එකට log වෙන්න. හරි යාළුවනේ මම මගේ දැන් මම කලින් හදපු account එකට මම log වුණා. මෙතින්දී යාළුවනේ ඔයාගේ personal details දීලා මෙතන account එක verify කරගන්න ඕන. account එක verify කරගන්න නම් යාළුවනේ මෙතන ඔයාලට මේ පේනවාද උඩ තියෙනවා මේ මිනිස් එක්කේ වගේ profile icon එක. අන්න එක click කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ පල්ලෙහා තියෙන setting කියලා. අන්නේ setting වලට ගිහිල්ලා මෙතන මේ account security එහෙම තියෙනවනේ. කරකොට ඔය මේ යටම තියෙන යාළුවනේ මේ verification කියලා. අන්නේ verification කියන එක click කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ දැන් මම දීලා තියෙන email එක ඔයාලට පෙන්නනවා. එතන email එකට යාළුවනේ මෙතන මේ resend කියලා තියෙන්නේ. අන්න එහෙම resend කියලා තියෙන තැනට එතන click කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලගේ email එකට code එකක් එනවා. ඒ email එක යාළුවනේ මෙතන මේ email code කියන තැනට දීලා පල්ලෙහා තියෙන submit button එක click කරන්න ඕන. හරි යාළුවනේ අතන අර email එක select කරලා ඊට පස්සේ email එකට ආපු code එකක් දීලා submit කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතින්දී යාළුවනේ කරන්න තියෙන්නේ මෙන්න මේ level 1 සහ level 2 කියන දෙක complete කරගන්න. level 1 එකේ නම් යාළුවනේ දැන් මම මේ දෙකම complete කරලා තියෙන්නේ. ඒකින්ද මට යාළුවනේ මෙතන පෙන්නන්න විදියක් නැහැ. මෙතින්දී යාළුවනේ මේ level 1 එකේ කරන්න තියෙන්නේ ඔයාගේ identity එකේ තියෙන විස්තරය. කියන්නේ නාම, ගම, ලිපිනය, උපන්දිනය ඒව තමයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ level 2 එකේ කරන්න තියෙන්නේ identity ඉදිරිපස සහ පසුපස පින්තූර ඡායාරූප දෙකක් අරගෙන එම පින්තූර දෙක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ යද්දි
මේ දෙකම කම්ප්ලීට් කියලා වැටුණා. ඒ කියන්නේ ඒ සිකියුරිටි එක චෙක් කරලා ඉවර වෙලා ඒ සේරම විස්තර නිවැරදි නම් මේ මෙතන කම්ප්ලීට් කියලා වැටෙනවා. වෙරිෆිකේෂන් පැත්තෙන් එච්චරයි යාළුවනේ මේ account එක කරන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු මෙම සයිට් එකට ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල් කරන්නේ කොහොමද කියලා. මෙතින්දී යාළුවනේ මේ ඔයාලට පේනවද මෙතන මේ නිල් පාට wallet ලකුණ නිකන් අර පර්ස් එකක් වගේ පේන්නේ. අන්න එතන ක්ලික් කරන්න. එතන ක්ලික් කරාට පස්සේ යාළුවනේ මේ මෙතන පල්ලෙහා තියෙන්නේ ඩිපෝසිට් විත්ඩ්‍රෝවල් කියලා. එතෙන්දී යාළුවනේ දැන් ඩිපෝසිට් කරනවා නම් ඩිපෝසිට් කරද්දී යාළුවනේ මෙතන අපි coin එකක් තෝරගන්න ඕන. මෙතන මම නම් රෙකමන්ඩ් කරන්නේ TRX. මොකද අපිට Binance හරහා ගනුදෙනු කරද්දී අවම ඒ කියන්නේ TRX එකයි fee එක කැපෙන්නේ. එතකොට අපිට රුපියල් 80ක් වගේ තමයි අපිට fee එක කැපෙන්නේ. ඒක නිසා මම නම් රෙකමන්ඩ් කරන්නේ TRX ඩිපොසිට් කරගන්න කියලා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතන පේනවද අපිට ඇඩ්‍රස් කියන තැනට TRX සිලෙක්ට් කරාට පස්සේ wallet ඇඩ්‍රස් එකක් ඔටෝ ජෙනරේට් වෙලා තියෙනවා. මෙතන යාළුවනේ මෙම wallet ඇඩ්‍රස් එක කොපි කරගෙන අපිට මෙම wallet ඇඩ්‍රස් එකට ඩිපොසිට් කරන්න තියෙන Binance එක කරා. ඊට පස්සේ යාළුවනේ අපි මෙතන දැන් withdrawal එකක් කරද්දී මෙතනත් එහෙම withdrawal කියන එක ක්ලික් කරලා මෙතන අපි දැන් TRX ඩිපොසිට් කරාම අපිට මෙතන TRX ප්‍රමාණය පෙන්වනවා. ඊට පස්සේ යාළුවනේ TRX ප්‍රමාණය පෙන්වුවට පස්සේ මෙතන ඔයාලට පෙන්වනවා කොච්චර අපේ TRX තියද කියලා මේන් බැලන්ස් එකේ. ඊට පස්සේ මෙතන මිනිමම් මට යටින් දීලා තියෙන මේ මිනිමම් විත්ඩ්‍රෝවල් TRX 7. ඒ කියන්නේ උපරිම TRX 7ක්වත් තියෙන්න ඕන විත්ඩ්‍රෝවල් එකක් දාන්න. ඊට පස්සේ යාළුවනේ අපිට කරන්න තියෙන්නේ මෙතන අපේ amount එකට TRX ගාන දාලා 7ට වැඩියෙන් මෙතන ඇඩ්‍රස් කියන තැනට අපි අර ඩිපොසිට් කරේ ගන්නකොට මේ කොපි කරගත්ත ඇඩ්‍රස් එක නෙමෙයි මෙතෙන්ට දෙන්න ඕන. අපේ Binance wallet එකේ තියෙන TRX ඇඩ්‍රස් එක තමයි මෙතෙන්ට paste කරන්න ඕන. එතකොට තමයි අපේ Binance එකට මේ TRX ටික withdrawal වෙන්නේ. ඊට පස්සේ එතන ඒ ඇඩ්‍රස් එකත් මෙතන දීලා paste කරලා මෙතන withdraw කියන එක දුන්නට පස්සේ මේ අපේ Binance account එකටම මේ අපේ withdrawal එක එනවා. ඊට පස්සේ යාළුවනේ මේ දැන් මෙතන මේ live casino වල මේ තියෙන මේ games මේ තියෙන්නේ අපිට මේ සියලුම දේ රුපියල් 3කින් වගේ පුංචි මුදලකින් උනත් ප්ලේ කරන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට මම මෙතනින් වීඩියෝ එක නවත්තන්නම්.